දැන් ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ තියෙන ග්‍රයින්ඩර් එක. රයිට්. මේ ග්‍රයින්ඩරේ මෙන්න මේ කෑල්ල හෙඩ් එක අරගත්තාම ඒක විතරක් ගලවලා ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මේ ඇතුලේ තියෙන පෑන් එක වේගෙන් කැරගෙනවා. හරි වේගෙන් කැරගෙනවා. ඒකට හේතුව තමයි මේක එක සැරයක් කැරගෙනකොට අරක 4ක් විතර වේගෙන් කැරගෙනවා. එතකොට මේ පැත්තට වින් බ්ලේඩ් එක දැම්මම උලඟට කැරකවන්න බෑනේ එච්චර වේගෙන්. මේක එක සැරයක් කරකනකොට අරක 4ක් කැරගෙනවා. ඒතර අරකට පුලියක් දැම්මොත් ඒ අපිට අවශ්‍ය මෝටරේ ඩයිනමෝ එක වේගෙන් කරකවා ගන්න පුළුවන්. විදුලිය නිපදවන්න අවශ්‍ය වෙනවා වේගය. වේගය නැත්තම් හිමින් කැරකනොත් විදුලිය නිපදවන ප්‍රමාණය බොහොම අඩුයි නිපදවෙන්නේ නැත්තම්. ඒ නිසා මම කරේ දැන් මේක ග්‍රයින්ඩර් එක ගන්න පුළුවන්. හරිද? මම කරේ ටිකක් ලොකු ග්‍රයින්ඩරයක් ගත්තා මේ වගේ. ඒ ග්‍රයින්ඩරේ හෙඩ් එක කපා ගත්තා. පරණ කැඩිච්ච. රයිට්? දැන් ඔයාලට පේන නැති මම මේ පැත්ත කැරකුවොත් හිමින් කැරකෙන්නේ අනිත් පැත්ත. රයිට්? හැබැයි මම මේ පැත්ත කැරකවපුවාම අරක වේගෙන් කැරකෙනවා. පේනවනේ? වේගෙන් කැරකෙනවා. මේ පැත්ත. මෙතන වේගෙන් කැරකෙනවා. මේක පොඩ්ඩක් හොලනකොට වේගෙන් කැරෙනවා. මේක එකක් කැරෙනකොට මේක 4:00 4:15 විතර වේග ස්පීඩ් කැරකෙනවා. ඒ කියන්නේ එකට 4ක් වගේ ස්පීඩ් එක අනිවාර්යයෙන්ම කැරකෙනවා. ඊට වඩා වැඩි නම් මිසක් අඩු වෙන්නේ. මේක දෙකක් කැරකුණොත් මේක 8:00 විතර කැරකෙනවා. හරිද? ඒ වගේ ස්පීඩ් එක වැඩි කරන්න පුළුවන්. ඉතින් හුළඟ වැඩි වෙනකොට මේක දෙගුණයක් වේග වෙනකොට අරක ගොඩක් වේගින් කැරකෙනවා. මේක 4 ගුණයක් 8 ගුණයක් විතර වෙනවා. ඒක ලොකු වාසියක්. මොකද හුළඟ සාමාන්‍ය ගානට තිබුණත් අපිට එතකොට මේක වේගින් කරකවාගෙන විදුලිය නිපදවන්න පුළුවන්. දැන් මට ඕන උලම් පෙත්ත එහෙ මෙහෙ යනවනේ මේ වගේ. දැන් මගේ ටාගට් එක මෙන්න මේ කොනේ උලම් පෙත්ත හයි කරන්න. හරි? එතකොට මේක උලඟට එහෙ මෙහෙ යනවා ඔහොම. ඉන්නේ උලන් එන දිශාවට හැරෙනවා. ඒ හැරෙන අතරේ මගේ මෙන්න මේ ෂාෆ්ට් එක මේ අරක මට වෙන මෝටර එකකට දුවන්න තියෙන්න ඕන. ඒක ඇත්තට ලේසියට නෙමෙයි. මම ඒකට කරේ ඒකට පාස් ගත්ත මේ වගේ කෑල්ලක්. මේක මම හදාගත්තු කෑල්ලක්. මේකට තව කෑල්ලක් මම පාස් ගත්තා මෙහෙම. නිකන් මේ බට කෑල්ලක්. ඒක මේකට ගහනවා. ගහපුවාම රයිට් මෙහෙම ගැහුවා. අද වෙන්න. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති ඇතුලේ අර වෙනවද බලන්න. ටුට්ටක් ඉන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම අර කරකවපුවාම අර මගේ අතින් එනෝනේ මේ අර බටේ ඇතුලෙන් අරක හොඳට කැරකිනවා. දැන් එතන හුලඟෙන් මේක මෙහෙම කරකවනකොට අර බටේ ඇතුලෙන් එළියට එනවා. ඒ වෙලාවෙම මේක මෙහෙම වුණා කියලා මේක එහෙම හෙල්ලුණා කියලා ඒ ප්‍රශ්නයක් එන්නේ නැහැ. අරක කැරකෙන එක එහෙම වෙනවා. රයිට්? ඊළඟට ඔයාලට පේනවා ඇති මම මේ අතින් අල්ලගෙන ඉන්න තැන. එතනින් තමයි මේ බෙයාරින් එකෙන් මෙහෙම හිර කරන්නේ. අර කෑල්ල උඩ කෑල්ල කැරකෙනවා. දැන් මම කරේ මේ වගේ මගේ ළඟ බඩු තිබුණේ නැහැ. මම මේ වගේ බටයක් කපලා ඇතුළට අර බටේම ලොකු කෑල්ලක් කපලා රවුමක් හදාගත්තා. දැන් බෙයාරින් එක හිර වෙනවා මේක ඇතුළේ. එහෙම. රයිට්? හිර වෙනවා. එතකොට දැන් මේක ඇතුළේ මේක බැස්සුවාම රයිට්? මම බැස්සුවාම දැන් මේ විදිහට බැස්සුවාම දැන් මම අල්ලන් ඉන්නේ මෙතන. ඒතර උඩ හෙඩ් එක අර ඕන පැත්තකට යනවා. ඒ අතර උලම් පෙත්තෙන් කරකවන එක යටින් ඔහොම ඇවිල්ලා මේ ওই ෂාෆ්ට් එක දිගේ ඇවිල්ලා යට තියෙන ෂාෆ්ට් එක එල් හැඩයට පහළට කැරකිනවා. ඒක තමයි මම පෙන්වුවේ බටේ ඇතුලෙන් කැරකින එක. රයිට්? මම උලම් පෙත්ත හදලා ඉවරලා පෙන්නන්නම්. එතකොට උලම් පෙත්ත මෙහෙ කැරකෙන අතරේ ඕන දිශාවකට හැරෙන කැරකෙනවා. හැබැයි යටට කැරකින බටේ ඒ ෂාෆ්ට් එක දිගටම එකම විදිහට කැරකෙනවා. එකම දිශාවට කැරකෙනවා. දැන් ඒතකොට ඒක කැරකෙන්නේ ඔන්නේ බටේ ඇතුලේ. රයිට්? ඒක හොඳටම පේන්නේ බලමු. අර තියෙන ඒ නට් එක යට. දැන් ඕගොල්ලන්ට පෙනේ දැන් මේක මෙහෙම කැරකෙන අතරේ මේ ඕන පැත්තකට යත් හැකි. එකම දිශාවට අර යට තියෙන ෂාෆ්ට් එක පහළට කැරකෙනවා. වටේට කැරෙනවා පහළට ගියපු ෂාෆ්ට් එක. නේ? කොහෙට ගියත් ප්‍රශ්නයක් නැහැ. මේක මේ පැත්තෙන් මෙහෙම කැරකි පවර් එක දෙනකොට ඕන පැත්තකට ගිහිල්ලා මේ පහළට මැදින් දාපු ෂාෆ්ට් එකෙන්
මේ වටේට කැරකෙනවා. ඒක මේ කැරගෙන මෙහෙම පැත්ත ඕන පැත්තකට. ඒතර ඒකට අපිට පුඩියක් හයි කරලා බෙල්ට් එකක් දාලා එළියට ගන්න පුළුවන් ඕන තැනකට. මේක ඒක ඕන දිශාවකට මෙහෙම කැරකෙනවා. කොහේ කැරකෙනවත් කවන්න. Guys, this to my target was. Look at this. And this turning any side is like it's going that way, this way, anyway. But the vertical shaft is spinning up to this horizontal one. So this one, this side, I'm going to put the wind blades and spinning that way, over this way, and my vertical shaft here inside spinning whatever the faster than this 4 times, at least 4 times faster than this. And I can put belt through here. I take the belt and put the pulley and my dynamo here. I'm going to hold in this here, this pipe to the mast or something else like this, right? And then this stable one, and this rotate. Once I done, I'll let you know. It's like exactly, I don't say exactly, but it looks like CV joint and the CV shaft, constant velocity shaft and joint. So in the car drive axle at the front. Getting final approval. Like this. Here. Come here. Come. See. He do the final approval. Look this side. Hey, look. No, look up here. Here. This is what I want to show you. So I fix it everything. Don't worry about my welding. So I put just rudder in tail blade, something else. I put the bearings here. That's underneath. This is the shaft. I want the drive out. Drive out. Once I this show, see this blade is shake. Is little bit. You can move this here. Give me a sec. මට ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් උනේ අද ඉර හොඳට තියෙන නිසා මේ වෙලාවේ ෆොටෝස් ගන්න පුළුවන්. මේ පේනවනේ. දැන් මේ කරකවනකොට අර මේ බ්ලේඩ් එක මෙතන කැරකෙන වේගය පොඩ්ඩක් වැඩි. ඒ වගේ අරක කැරකෙන්නේ මේ පැත්තට, මේ කැරකෙන්නේ අංශ කණුවක් අනිත් පැත්තට. ඊළඟට දැන් මේක හුළඟට මේක එහෙට මෙහෙට හැරෙනවා මෙහෙම. ඒ හැරුණා කියලා මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ෂාෆ්ට් එක මේ විදිහටම කැරකෙනවා. දැන් මට ඕනුනේ ඕක. ඒතර මෙතෙන්ට පුළුවන් අපිට ඩයිනමෝවක් හරි ඕන එකක් බෙල්ට් එකක් දාලා පුලියක් දාලා මේකෙන් ගන්න ඒ කරකවා ගන්න. එතකොට උඩට තියෙන බරත් අඩුයි. මේක මොන පැත්තට කැරකෙවුණත් අපේ වැඩේ මේ පැත්තෙන් කරගන්න පුළුවන්. ඒක හරි ලොකු ඇඩ්වාන්ටේජ් එකක්, ලොකු වාසියක්. ඔයගොල්ලෝ try කරලා බලන්න. මගේ මේ වෙල්ඩින් කරපුවක් ඇතයි ඒව පහසු ගන්න වෙල්ඩ් එක හොඳට වැඩ කරන්න ඒව ගැන හිතන්න එපා. මේ తాවකාලික ඔක්කොම මම කරන්නේ පරීක්ෂණයක් විතරයි. නිසා පරීක්ෂණයේ ප්‍රතිඵලය මම ඔයාලට පෙන්නනවා. ඔයගොල්ලෝ try කරන්න. ඔයගොල්ලන්ට ලේට් මැෂින් දාලා හොඳට මේක ලියවලා මේක මේ දෙද්ද කපල් තියෙන ඩෝමරි මම මේ බෙයරින් කරන්දවල තියෙන්නේ මේකෙන් මේ දෙකක් නමලා. පේනවනේ. අනිත් ටිකක් නමුවාම මේක බෙයරින් කරන්දනවා. මේ කොහෙවත් යන්නේ නැහැ. මේකෙන් තමයි ඇතුලේ පොඩි බෙයරින් එකක් තියෙනවා. මෙතන බෙයරින්ස් දෙකක් තියෙනවා. මේ තියෙනවනේ. එක බෙයරින් එකක් තියෙනවා. මේක ඇතුලේ තව බෙයරින් එකක් තියෙනවා. මේ බෙයරින් එක තියෙන්නේ මේ ෂාෆ්ට් එක එහෙම මෙහෙ අනික වලක්වන්න. right.